ආයිබෝවන් HTML A to C course එකේ පස්වෙනි එපිසෝඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා කොහොමද අපේ index.html ෆයිල් එක හදලා ඒකේ නිකම්ම කෝඩ් එකක් ලියන්නේ කියලා. හැබැයි අද තමයි අපි අපේ නියම වෙබ් ඩෙවලොප්මන්ට් වලට එන්ටර් වෙන්නේ. අද අපි කතා කරන්නේ HTML boilerplate එක. එහෙම නැත්නම් HTML structure එක ගැන. වෙබ් බ්‍රවුසර් එකට අපේ කෝඩ් එක හරියට තේරුම් ගන්න නම් ඒක රෙන්ඩර් කරන්න නම් මේ අනිවාර්ය ස්ට්‍රක්චර් එක අපේ ෆයිල් එක ඇතුලේ තියෙන්න ඕනේ. software engineering වලදී boilerplate එකක් කියන්නේ අපි අලුතෙන් project එකක් හරි ෆයිල් එකක් හරි පටන් ගද්දී අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ standard basic code set එකට. HTML වලත් මේ වගේ අනිවාර්ය ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපි මුලින්ම මේක manual type කරලා බලමු මේ හැම tag එකක්ම ඇයි අපි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒකට මම මුලින්ම කරන්නේ අලුතෙන් ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. අපේ HTML course ෆෝල්ඩර් එක අපි කලින් හැදුවා. ඊට අමතරව first HTML කියලා තවත් ෆෝල්ඩර් එකක් හැදුවා. මම මේ HTML course කියන ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. HTML basic structure කියලා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අලුත් HTML ෆයිල් එකක් හදාගන්න. ඉතින් මම කලින් වීඩියෝ එකේ කිව්වා කොහොමද HTML ෆයිල් එකක් අලුතෙන් හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අලුත් HTML ෆයිල් එකක් හදාගන්න. අපේ ෆයිල් එකේ පළවෙනි ලයින් එකේ ලියන්නේ අපි doctype html කියලා. ඉතින් ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. මේක ඇත්තටම HTML tag එකක් නෙවෙයි මේක declaration එකක්. එහෙම නැත්නම් අපි web browser එකට දෙන instruction එකක් කියලාත් හිතන්න පුළුවන්. මේකෙන් තමයි අපි web browser එකට කියන්නේ මම මේ පාවිච්චි කරන්නේ HTML වල අලුත්ම version එක එහෙම නැත්නම් HTML5 කියලා. පරණ HTML version වල මේ doctype එක පේලි ගාණක් දිගයි. හැබැයි HTML5 වලදී මේක ගොඩක් simple කරලා තියෙන්නේ. මේක ලිව්වේ නැත්නම් browser එක quarks mod කියන පරණ විදිහටම අපේ වෙබ්සයිට් එක load කරන්න try කරනවා. එහෙම වුණොත් අපේ design එක අවුල් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ declaration එක අනිවාර්ය දෙයක්. ඊළඟට එන්නේ HTML tag එක. මේක තමයි අපේ document එකේම root element එක. ඉතින් අපිට මෙන්න මේ විදිහට පුළුවන් මේ tag එක add කරගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට tags දෙකක් add වුණා. ඒකට හේතුව තමයි මම කලින් කිව්වා අපේ HTML tags වල ගොඩක් tags වල මෙන්න මේ විදිහට open tag එකක් සහ closing tag එකක් තියෙනවා. ඉතින් මේ HTML tag එකත් එන්නේ මේ විදිහටම වැඩ කරන්නේ. මෙන්න මේක තමයි open tag එක. ඒ වගේම මේක තමයි closing tag එක. අපේ වෙබ්සයිට් එකේ තියෙන අනිත් හැම tag එකක්ම හැම code එකක්ම ලියන්නේ මේ HTML tags දෙක ඇතුලේ. මෙතනදී professional විදිහට වැඩ කරද්දී අපි මේකට attribute tag එකතු කරනවා. ඒ තමයි language attribute එක. ඉතින් මේක add කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපිට මෙන්න මේ HTML open tag එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපේ attribute එක add කරන්න පුළුවන්. මේක තමයි attribute name එක. ඒ වගේම මේ තමයි attribute value එක. ඔයාලට පේනවා මෙතන language කියන attribute name එකට මෙන්න මේ විදිහට English කියන attribute value එක add කරලා තියෙනවා. මේකෙන් කියන්නේ අපේ website එකේ main language එක English කියන එක. මේක SEO වලදී එහෙම නැත්නම් search engine optimization වලට වගේම screen readers වලට ගොඩක් වැදගත්. මේ HTML tag එක ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරියට මිනිස්සෙක්ගේ brain එකයි body එකයි වගේ. පළවෙනි එක තමයි head tag එක, දෙවෙනි එක තමයි body tag එක. ඉතින් අපිට මෙන්න මේ විදිහට head tag එක සහ ඊට අමතරව අපේ body tag එක add කරගන්න පුළුවන්. ඉතින් මේ head tag එකට සහ අපේ body tag එකටත් opening සහ closing tags දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට format කරගන්නම් මේක. හොඳයි මුලින්ම අපි කතා කරමු head tag එක ගැන. මේ head tag එක ඇතුලේ ලියන කිසිම දෙයක් website එකට එන userට browser එකේ screen එකේ පෙන්වන්නේ නැහැ. මේක හරියට website එකේ මොළය වගේ. මේක ඇතුලේ අපි ලියන්නේ website එකේ settings එහෙම නැත්නම් metadata. ඒ කියන්නේ Google search වලට ඕන කරන keywords. ඒ වගේම වෙබ්සයිට් එකේ ටයිටල් එක සහ ඉස්සරහට අපි ලියන CSS JavaScript files එහෙමත් මෙන්න මේකට තමයි link කරන්නේ. ඊළඟට අපි කතා කරමු body tag එක ගැන. මේ user පේන part එක තමයි මෙන්න මේ body tag එකට ඇතුළත් වෙන්නේ. ඔයා වෙබ්සයිට් එකට ගියාම දකින හැම ටෙක්ස්ට් එකක්ම image button videos මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මෙන්න මේ body tag එක ඇතුලේ.
ඉතින් මෙන්න මේක තමයි HTML බේසික් ස්ට්‍රක්චර් එක. හැබැයි අපිට තවත් දේවල් කීපයක් ඇඩ් කරන්න තියෙනවා. ප්‍රධාන වශයෙන් head tag එකට තමයි මෙන්න මේ දේවල් අයත් වෙන්නේ. පළවෙනි tag එක තමයි අපි අපේ document එකේ use කරන character encoding type එක දෙන tag එක. ඉතින් මෙන්න මේ tag එක අපිට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. meta charset කියලා දීලා මෙන්න මේ විදිහට අපිට අපේ value එක දෙන්න පුළුවන්. මේ UTF-8 කියන character encoding type එක පාවිච්චි කරාම අපිට පුළුවන් English letters වලට අමතරව සිංහල letters ඒ වගේම අනිත් language වල letters සහ emojis පවා අපේ browser එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව පෙන්වන්න. අපි ඊළඟට කතා කරන්න යන meta tag එක ගොඩක් වැදගත් tag එකක්. මේකෙන් තමයි අපි අපේ website එක mobile responsive කරන්නේ. මේකට මෙන්න මේ විදිහට අපි type කරන්න ඕනේ. meta name equal viewport ඒ වගේම content එකට width equal device width කියලා දෙන්න ඕනේ. මේ line එක ලිව්වේ නැත්නම් ඔයාගේ website එක mobile device එකකින් බැලුවොත් ගොඩක් zoom out වෙලා පෙන්වන්නේ. එහෙම වුණොත් අකුරු කියවන්න බැරි තරම් පොඩියට තමයි පේන්නේ. මේකෙන් browser එකට කියනවා device එකේ screen size එකට ගැලපෙන විදිහට website එකේ width එක. එහෙම නැත්නම් පළල හදාගන්න කියලා. අන්තිම tag එක තමයි title tag එක. මෙන්න මේ විදිහට ඔයාලට title tag එක දෙන්න පුළුවන්. මේ title tag එකේ නම් opening සහ closing tag එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ tags දෙක අතරට ඔයාලට title එක දෙන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට title එකක් දෙන්නම්. ඇයි අපි මේ විදිහට මේ title එකක් දෙන්නේ කියන එක මම ඉස්සරහට පෙන්නන්නම්. හොඳයි දැන් අපි බලමු ඇයි අපි මේ විදිහට title tag එකක් දුන්නේ කියන එක. ඉතින් ඒකට මම මේ file එක save කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට live server එකෙන් මේ file එක open කරගන්නවා. දැන් ඔයා open වෙන website එකට ගිහිල්ලා බැලුවොත් අපිට කිසිම දෙයක් මේ website එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් ඔයාලට මේ මෙතන tab එක උඩ බැලුවොත් බලා ගන්න පුළුවන් අපි අර title එකට දුන්න text එක මෙන්න මෙතන display වෙනවා. ඒ වගේම ඔයාට මේ body tag එක ඇතුලේ තමයි ඔයාගේ website එකේ පෙන්වන්න ඕනේ දේවල් type කරන්න තියෙන්නේ. ඉතින් අපි කලින් කතා කරා වගේ ඔයාට මෙතන heading tag එකක් දීලා බලන්න පුළුවන්. මොකක් හරි text එකක් දීලා දැන් ඔයාලට පේනවා ඇති අපි මේ title tag එක ඇතුලේ දුන්න text එක මෙන්න මේ විදිහට tab එක උඩ display වෙනවා. ඒ වගේම අපේ body tag එකේ දුන්න මෙන්න මේ heading tag එකේ තිබ්බ text එක මෙන්න මෙතන display වෙනවා. ඒ වගේම මම ඔයාලට තව පොඩි දෙයක් පෙන්නන්න. අපි industry එකේ වැඩ කරද්දි හැම වෙලාවෙම මේ basic structure එක manual type කරන්න ඕනේ නැහැ. VS Code වල මේකට lazy shortcut එකක් දීලා තියෙනවා. ඔයාගේ his file එක ඔයාට exclamation mark එක type කරලා enter කරොත් මේ basic structure එක ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයාට කොහොමද ඒක කරන්න කියලා. මෙන්න මේ විදිහට exclamation mark එක type කරලා enter කරාම ඔයාට පේනවා මේ basic structure එක මෙන්න මේ විදිහට automatic generate කරලා දෙනවා VS Code එක හරහා. හොඳයි ඉතින් මම recommend කරන්න ඔයාට මේ structure එක පුරුදු වෙනකම් manual type කරන්න කියලා. ඉතින් මොකද අනිවාර්යයෙන්ම ඔයා මේ ස්ට්‍රක්චර් එක හරියට දැනන් ඉන්න ඕනේ මේක ඔටෝමැටික් ජෙනරේට් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මම ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕනේ. අපි මේ කරන හැම වීඩියෝ එකකටම අදාළ චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ චැලෙන්ජස් බලලා මේවා මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා කම්ප්ලීට් කරන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලට මගේ වෙබ්සයිට් එකට ආවොත් අපේ කෝස් කන්ටෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝස් වලට අදාළ ලෙක්චර් නෝට් එකක් මම මේ වෙබ්සයිට් එකේ ඉන්ක්ලූඩ් කරනවා. ඉතින් ඒකෙන් ඔයාට හොඳ නෝට් එකකුත් තියාගන්න පුළුවන්. ඉස්සරහට ඔයාට වැදගත් වෙයි ඒක. ඒ වගේම ඔයාට චැලෙන්ජ් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන. ඉතින් මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න අනිවාර්යයෙන්ම ඒ වගේම අර නෝට් එකක් තියාගන්න අමතක කරන්න එපා. මේ වෙබ්සයිට් එකේ link එක මම පල්ලෙහා description එකේ දාන්නම්. ඔයාට ඒ හරහා ගිහිල්ලා මගේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. අද අපි කතා කරේ වෙබ් ඩෙවලොප්මන්ට් වල තියෙන වැදගත්ම ෆවුන්ඩේෂන් එක. දැන් ඔයා දන්නවා HTML
කෝඩ් එකක් නිකම්ම කොපි කරනවට වඩා ඒ කෝඩ් එකේ තියෙන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු වෙබ්සයිට් එකක කන්ටෙන්ට් එක ලියන්න පාවිච්චි කරන හෙඩින් සහ පැරග්‍රාෆ් ටැග්ස් ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.